පොළොන්නරු ගල් විහාරය ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ තනි ගලකින් නිර්මාණය කර ඇති පිළිම 4ක් නිසාය. මෙම අද්විතීය නිර්මාණය නිසා යුනෙස්කෝ විසින් මෙය සංරක්ෂිත ස්ථානයක් ලෙසින්ද නම් කොට ඇත. ගල් විහාරය නිර්මාණය කරන ලද්දේ පොළොන්නරු යුගයේ මහා පාලකයා වන මහා පරාක්‍රමබාහු රජතුමා විසිනි. මෙම ගල් විහාරයේ ඇති ප්‍රතිමා 4 වන්නේ වජ්‍රාසනය, හිඳි පිළිමය, සිටි පිළිමය සහ සැතපෙන පිළිමයයි. මෙම සෑම පිළිමයක්ම විචිත්‍රවත් සහ කලාත්මක බවින් යුතු අතර බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ ඉස්මතු වන පරිදි නිර්මාණය කර ඇත. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම විහාරය ඉදිකට ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ ත්‍රිපිටකය ධර්මය පිළිබඳව මූලික දැනුම ස්ථාපිත කිරීමේ අරමුණිනි.